අපි බලමු විවාහ වීම පිණිස පවතින විවාහ වෙන්න ඉන්න දූලාට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදය කුමක්ද? අතකෝ භගවා තා කුමාරියෝ ඒ තදවෝච. තාත්තා ප්‍රශ්නේ හැවුවේ උත්තරේ දූලට ලැබෙන්නේ. තස්මාතිහ කුමාරියෝ එවං සික්ඛිතබ්බං. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියෝ අනුකම්පාවෙන්මයි ඔයාලා දැන් විවාහ කරලා දෙන්න හදන්නේ. ඒතකොට එහෙනම් මේ ධර්මයේ පටන් ගන්නකොටම තියෙනවා අම්මලා තාත්තලාගේ කැමැත්තෙන්මයි විවාහ කරලා දෙන්නේ කියලා. එහෙනම් හොරෙන් පැනිලි බෑ. ඒ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන්ම විවාහයක් වෙන තරමට විවාහ ජීවිතයේ අරුබුද අඩුයි. ඊට පස්සේ තියෙනවා දැන් උන අනුකම්පාවෙන් විවාහ කරලා දෙනවනේ. තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියෝ. එහෙනම් දැන් විවාහ වුණාට පස්සේ එහි ගිහිල්ලා පුබ්බුට්ඨායිනියෝ කලින් නැගිටපල්ලා. කාට කලින්ද නැගිටින්න ඕන? ස්වාමියාට කලින් නැගිටින්න ඕන බිරිඳ. හොඳට මතක තියාගන්න. විවාහය කියන්නේ එකිනෙකාගේ කාමාශාවල් තෘප්තිමත් කරගන්න තැන නෙවෙයි. මේකෙන් හොඳටම පේනවා වෙසඟනකගේ බිරිඳකගේ වෙනස. පිරිමින්ගේ ලාමක ආශාවල් ගණිකාවත් ඉෂ්ට කරනවා. බිරිඳත් ඉෂ්ට කරනවා. එතකොට පිරිමින්ගේ ආශාවල් ඉෂ්ට කිරීම ස්ත්‍රී කෘත්‍යය නම් බිරිඳයි වෙසඟනගේ වෙනස මොකද්ද? වෙසඟනගේ පුබ්බුට්ඨායිනේ නෑ. බිරිඳක් නම් පිරිමියාට කලින් අවදි වෙනවා. විවාහ වෙච්ච අය ජීවිතයේ අඩුපාඩු හදාගන්නට මේ ධර්මයෙන් උපදෙස් ගන්න ඕන. ස්වාමියාට කලින් අවදි වෙනවා බිරිඳ පුබ්බුට්ඨායිනී. ඊළඟට තියෙනවා ඒ යම් ගෙදරක ස්වාමියා තේක හදලා බිරිඳට දෙනවා නම් ඒ ගෙදරට සාප වදිනවා සත්පුරුෂයන්ගෙන් දෙවිවරුන්ගෙන්. කවදාවත් ස්වාමියා අසනීපයක් කාලේ ඒ වගේ විශේෂ හේතුවක් නැතුව තේක හදාගෙන ඇවිල්ලා ස්වාමියා බිරිඳට නැගිටලා තේක බොන්න කියලා කියනවා කියන්නකෝ. ඒ ගෙදර ඒ බිරිඳ මැරුණාට පස්සේ නිරේ උපදිනවා. පුබ්බුට්ඨායිනී ස්වාමියාට කලින් නැගිටින්න ඕන. පච්චා නිපාතිනී. පච්චා නිපාතිනී කියන්නේ පස්සේ නිදා ගන්න ඕන. කාට පස්සේද නිදාගන්නේ? ස්වාමියාට පස්සේ නිදාගන්නේ. එතකොට කලින්ම ගිහිල්ලා ඇඳේ ගුලි ගැහිලා ගොරව බුදිය ගන්න නැහැ බිරිඳා. මේ ಗುಣ නැතිව විවාහ ජීවිත ගත කරන අයට නරක නමක් වැටෙනවා. මා නොකියුවාට. බිරිඳක් නම් පුබ්බුට්ඨායිනේ කලින් නැගිටින්න ඕන, පස්සේ නිදා ගන්න ඕන ස්වාමියාට පස්සේ. මේ කරුණ වහනකොට මා තුළ සතුටක් ඉපදුනා. මම කවදාවත් දැකලා නැහැ අපේ අම්මා අපිට කලින් නිදා ගන්නවා දැකලම නැහැ. අපි ඇහැරුණාට පස්සේ අම්මා ඇහැරෙනවා මම දැකලත් නැහැ. අපේ අම්මා හොඳ බිරිඳක්. පින්වන්තයි. ඒ නිසා මේ විදියට ස්වාමියාට කලින් නැගිටිනවා, ස්වාමියාට පස්සේ නිදා ගන්නවා. එතකොට බිරිඳකගේ නිින්ද අඩුයිද වැඩිද? බිරිඳක් වනාහි නිින්ද ගොඩාක් අඩු කෙනෙක්. ඊට පස්සේ තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කිංකාර පටිස්සාවිනියෝ මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා කරන්න ඕන කියනවා. සමහර ගෙවල් වල මිනිස්යාගේ ඇඳුම් ගොඩ ගැහිලා මේ සතියේ එනකල් බලාගෙන ඉන්නවා. ඇඳුම් ගොඩායි. එදිනෙදා කිලිට වෙන ඇඳුම්
එදිනෙදා ගේ නැඳුම් එදිනෙදා සේදුවා නම් හොයලා බලනවා මෑ මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා. කුසිය දිහා බලනවා කොහොමද ලිප ඊළඟට කුසිය ඉඳුල් වෙලාද කියලා. සමහර ගෙවල් වල කෑම කාලා ඔහේ දාලා එහෙම නිදා ගන්නවා. ඉඳුල් ගඳට പ്രേත බැල්ම වැටෙනවා. මේ ගෙදර උයන කෑම රස නැහැ. නිකමද මං කියනවට කරලා බලන්න. හොඳට කුසිය අස්පස් කරනවා රාත්‍රියේ නිදා ගන්න කලින්. ඊළඟට කෑම ඉවර මේ භාජන අනිවාර්යෙන් සෝදනවා. කෑම ඉතුරු වෙච්ච භාජන ආවරණය කරලා හොඳට ආරක්ෂිතව තියෙන සත්තුන්ට පනින්න බැරි වෙන්න. කිංකාර පටිච්චාවිනියෝ. සමහර ගෙවල් වල විවාහ වෙලා කෙල්ලෝ යසට බුදු වදිනවා. මරුණට පස්සේ නිරේ උපදින්නේ. මේ කෙල්ලන්ගේ දිව්‍ය ලෝකයයි අපායයි ගෙදරමයි හැදෙන්නේ. ගෙදර හොඳට අතුපතු ගාලා සුද්ධ කරලා තියෙනවා නම් ඒ ගෙදරට මීයෝ එන්නේ නැහැ. ගෙදර මීයෝ වැඩි කියන්නේ කැරපොත්තු වැඩි කියන්නේ කූඹි වැඩි කියන්නේ ගෙදර බිරිඳගේ දෝෂ. ඒ බිරිඳගේ ඔළුවේ තියලා කොස් ගෙඩියක් කපන්න ඕන දෝෂ යන්න. එතකොට සමහර ගෙවල් වල තියෙනවා ගෙවල් ලස්සනයි. එතකොට මේ ගෙවල් වලට ඇතුල් වෙනකොටම හිතෙනවා මේ ගෙදර කෙල්ලෙක් ඇද කියලා. කෙල්ලෙක් ඉන්න ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා. සමහර ගෙවල් වල ගොඩාක් සුද්ධ පවිත්‍රකම එළියේ මල් වවලා අඩුයි. අපිට හිතෙන මේ ගෙවල් වල නම් කොල්ලෝ ඇත්තේ කෙල්ලෙක් නැහැ කියලා. නමුත් ඇතුල් වෙනකොට ඉන්නවා මේ ජෝඩුවක්. එහෙනම් ඒ බිරිඳ කිංකාර පටිච්චාවිනෝ මොනවද කරන්න තියෙන්නේ කියලා හොයලා බලන්නේ නැති කෙනෙක්. දවසක් නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මං වැඩ පරිමහගෙන ඉන්නේ අපේ මහත්තයා ඇඳෙන් කුසියට යනවා කුසියෙන් බාත් รู එකට යනවා හැමදාම එක තැනකින් යන්නේ කො යන පාරම අඩි දෙකක් මේ අතු ගන්නවලු උන්ද. දැන් මහා ලොකු හපංකමක් කරලා ඇවිල්ලා කියන්නේ. කාටද මේ වංචා කරන්නේ? කාටද මේ වංචා කරන්නේ? එතකොට gedara බිරිඳක් කියන්නේ හැම දෙයක්ම හොයලා බලලා කරනවා. වදයක් කරගන්නේ නැහැ. එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන් නම් කසාද බඳින්න. නිකම් බැඳලා පව්කාර ජීවිත ගෙවාගෙන නිරේ උපදින්න එපා. විවාහය කියන්නේ එහෙම එකක්. විවාහ ජීවිතයෙන්ම දෙව්ලොවත් නිරයක් තීරණය වෙනවා. ඊළඟට තියෙනවා මනාපචාරිනියෝ කියන මේ දූලා කුමාරිකාවනේ මනාප විදියට හැසිරෙන්න ඕන. කවුරු මනාප විදිහටද ඉන්නේ? ස්වාමියා මනාප විදිහට ඉන්නේ. ස්වාමියා කැමති නැත්නම් ඒ ඇඳුම් අඳින්න කෙල්ල අඳින්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් ඒ කෑම බීම කන්න ඒ කෑම බීම ගෙදර හදන්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් අපි ආහල පහල අනිත් අර ගෙවල් වලට යනවට ස්වාමියා කැමති නැති ගෙවල් වලට යන්නේ නැහැ. ස්වාමියා කිව්වොත් එහෙම මේ නෝනා නැත්නම් ඔයා මේ වගේ දේවල් කරනකොට මම කැමති නෑ කියලා ඒ කිව්ව පමණින් ඒක හදා ගන්නවා. මනාපචාරිනියෝ එහෙම වෙනවා නම් එතන බිරිඳක්. විවාහය කියලා කියන්නේ මේ කොලේක අස්සම් කරලා මඟුල් තුල අරන් එහෙම ගන්න එකක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා ප්‍රියවාදිනියෝ ප්‍රිය වචන කතා කරන්න ඕන. කාට ප්‍රිය වචනද? ස්වාමියාට ප්‍රිය වචන කතා කරන්න ඕන කියනවා. එහෙමනම් ඈ බිරිඳක්.
ස්වාමියාට ප්‍රිය වචන කතා කරන්නේ නැත්නම් ඈ වැටෙන්නේ වෙන නමකට. ඈට නරක වචනයක් යදෙනවා. එතකොට දැන් හොඳට මතක තියාගන්න ඊට පස්සේ තියෙනවා ඒවං යෝ කුමාරියෝ සික්කිතබ්බා මේ විදිහට හික්මෙන්න කියලා. ස්වාමියා අතෑරලා ගියාට පස්සේ සිදුහත් කුමාරයා ගියාට පස්සේ නොකියා සසරක ප්‍රේමය සසරක බැඳීම එක ජීවිතයක සඳ කිඳුරුයි වෙලා ඉපදිලා මුළු දවසේම නටලා සින්දු කියලා නටලා රෑ එළි වෙනකල් අඬනවා ඒ කිඳුරයි. එක තාපසෙක් අහනවා හැමදාම දවසේම සතුටින් ඉඳලා රාත්‍රියේ අඬන්නේ ඇයි කියලා අහනවා. කියනවා හේතුවක් තියෙනවා කියනවා. අපි දෙන්න බොහෝ කාලයක් ආදරෙන් ඉන්නේ කියනවා. සඳ කිඳුරයි. දවසක් අපි නට සඳ කිඳුර ගඟෙන් එහා පැත්තට ගියා. සඳ කිඳුරි මේ පැත්තට ආවා. අකාල මේඝයක් වර්ෂාවක් ඇවිල්ලා ගඟේ වතුර වැඩි වුණා. සඳ කිඳුර එහා පැත්තේ කිඳුරි මේ පැත්තේ. අපි රැයක් එළි වෙනකල් ඔහුයි මායි පෙනිපෙනී ලං වෙන්න බැරුව හිටියා. මුළු ජීවිතේටම එක දවසක් අපි දෙන්න වෙන් වුණානේ කියලා මතක් වෙනකොට මුළු රාත්‍රියම කඳුළු වැටෙනවා කිව්වා ඇහෙන්. කොහොම ආදරයක්ද? සසරේ මේ වගේ ආදරේ කරලා සිදුහත් කුමාරයා අවසාන ජීවිතේ තමව දාලා යනකොට ඈ යසෝදරා සිහි කළා මගේ ස්වාමියාට මාව හීනෙන්වත් පේන්න එපා. ඔහුගේ විමුක්තියට බාධාවක් වෙයි කියලා. යසෝදරා කොහොමද අද කාලේ අතෑරලා ගිය ගම මැසේජ් වලින් රිද්දනවා, පණිවිඩ වලින් රිද්දනවා, ඔහුට පේන්න එක දේවල් කර රිද්දවනවා. උඹට යම් දවසක මාව මතක් වෙයි කියා හිතනවා. ඕක මන් ළඟට කවදා හරි වැටෙයි කියලා හිතනවා. ඇහැලා යසෝදරා පරම්පරාවෙන් නෙවෙයි. බිරිඳක් වනාහි ප්‍රියවාදිනී ස්වාමියා කැමැති වචන කතා කරන්නේ. මනාපචාරයනේ ස්වාමියා කැමැති විදිහට ඉන්නේ. ඔන්න කොල්ලනේ හොයාගන්නට සුදුසු කෙල්ලක් එයි. කවදාවත් හිත රිදෙන වචනයක් කතා කරන්නේ නැහැ. ස්වාමියාගේ ඇස්වලට කඳුළු පුරවන්නේ නැහැ. ඔයාලා දන්නවා දැන් මෙතන ඔයාලා දන්නවද මේ ටික කියාගෙන යනකොටම තේරෙන්නේ නැද්ද? දැන් මේ කෙල්ලට කැමැති ඇඳුම් අඳින්න නැහැ. මේ කෙල්ලට මේ විවාහ වුණ කෙල්ලට කැමැති සැප විඳින්න නැහැ. ඒ ස්වාමියාට අනුවනේ ඉන්නේ. මේ කෙල්ලට නින්දක් නැහැ. මේ කෙල්ලට ඕන විදිහට ඇඳලා ලස්සන වෙන්න බෑ මේ කෙල්ලට. ඒ වුණාට ඔයාලා දන්නවද මේ කෙල්ල යන ලෝකේ මේ බිරිඳ මැරුණාට පස්සේ යන්නේ නිම්මාන රතියේ. නිම්මාන රතියේ කාරණා 3ක් තියෙනවා අනිත් දිව්‍ය ලෝකවල නැති. ඒ තමයි කැමැති රූපයක් මවා ගන්න පුළුවන්. කැමැති කටහඬකින් කතා කරන්න පුළුවන්. කැමැති සැපයක් විඳින්න පුළුවන්. අවුරුදු 30ක් 40ක් තමන්ගේ අදහස් පාලනය කරලා ස්වාමියාට යටත් වෙලා ඉඳලා ඔහු උපදිනවා. ඈ උපදිනවා. මේ බිරිඳ නිම්මාන රතියේ කැමැති රූපයට මවා ගන්න පුළුවන්. ස්වාමියාට ඕන විදියට කතා කරලා තමන්ගේ කට වහගත්තා. නිම්මාන රති දිව්‍ය ලෝකේ කැමැති කටහඬ වලින් කතා කරන්න බලවා. මිනිහාට ඕන විදියටම ඉන්න ඕන. තමන්ගේ සැප සම්පත් ගැන මිනිස්යාට කියලා මුකුත් කරගන්නේ නැහැ. ඒ නිම්මාන රති ඉපදුනාට පස්සේ කැමැති සැප විඳින්න පුළුවන්. අවුරුදු 30 40ක ආත්ම දමනය
නිම්මාන රතිය විපාක දුන්න හැටි. අවුරුදු දහස් ගානක ඉතිහාසය තුල නිම්මාන රතිය ඉපදිච්ච කෙනෙක් ගැන පොතපතේ විස්තර නැහැ. මේ ಗುಣධර්ම පිළිපදින ස්ත්‍රීහු උපදිනවා නිම්මාන රතියේ. කලින් අවදි වෙලා පස්සේ නිදාගෙන හැම කටයුත්තක්ම 16ක් වගේ හොයලා ස්වාමියාට කැමති වචන කතා කරලා ස්වාමියාට ඕන විදියට ඉඳලා මෙච්චර 16 වෙලා ඉන්න බිරිඳ ඇයි ස්ත්‍රියක් නේ? දුටුගැමුණු මහරජුරෝ රුවන්වැලි මහසෑය හදපු ඉන්නේ තුසිතේ. ඒ තුසිතෙත් ඉක්මවලා බිරිඳ යනවා නිම්මාන රතියට. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉන්නේ තුසිතේ. බෝධිසත්වයෝ ඉන්න දිව්‍ය ලෝකෙත් ඉක්මවලා නිම්මාන රතියට යනවා. වත් 7ක් පුරලා සක්දෙව් රජ බවට පත් වුණ මගනම් මානවකයා. ඒ සක්දෙව් රජානෝ ඉන්නේ තාවතෙන්සේ. ඒ තාවතෙන්සෙත් ඉක්මවලා නිම්මාන රතිය යනවා මේ ආත්ම දමනය නිසා. ඒකෙන් තේරෙන්නේ මේ ಗುಣධර්ම ටික හරියට පිළිපදින්න කොච්චර වීරියක් ඕනද? කොච්චර වීරියක් ඕනේද? gederම අපායයි දෙව්ලොවයි හැදෙනවා. එතකොට දැන් මේවනේ අවවාද පතිකුලයට යන කෙල්ලෙක් කසාද බඳින්න ලැහැත් වෙනකොට අම්මලා තාත්තලා දෑවැද්දයි හදන්නේ, බැංකු පොතයි පුරවන්නේ, බඩු ටිකයි ගෙදෙට ගේන්නේ, අඳින්න සාරි ටිකයි ආභරණ ටිකයි ලැහැත්ති කරන්නේ. කෝ කෙල්ලගේ සුගතියට අවවාද කෝ? අද කාලේ නැටුම් පන්ති යවනවා විවාහ වෙන්න මාසෙකට කලින්. අර මේ මඟුල් ඇඳුම දාලා කෙල්ලට සොකරි නටන්න. ලෝකෙට නටවල බඳින කෙල්ල නටවල ලෝකෙ හිනස්වන්න. ලැජ්ජයි. බඳින දවසේම ගෑණි තියනවා ගණිකා මණ්ඩමේ. බඳින දවසේම ගෑණි වෙසඟනක් කරනවා. මිනිස්සු මැද අම්මලා තාත්තලා මැද ඒකි නටවනවා. කෝ බිරින්දෑවරු, කෝ බිරින්දෑවරු. ඒ නිසා හරියට බිරිඳගේ වගකීම හරියට කරනවා නම් ඔවුන් දෙව්ලොව උපදිනවා. මේ වගේ උතුම් බිරිඳක් යම්කිසි පිරිමියෙකුට ලැබෙනවා නම් ඒ පිරිමියා වාසනාවන්තයි.